皆さん、こんにちは。日本語を学びましょう. අද අපි ජපන් භාෂාවෙන් ඉලක්කම් පිළිබඳව ඉගෙන ගනිමු. ජපන් භාෂාවෙන් බිංදුවේ ඉඳලා 10ට යනකම් ගණන් කරන්නේ කොහොමද කියලා අද අපි ඉගෙන ගනිමු. ඉලක්කම් වලට අපි ජපන් වලින් කියනවා සූජි. ඉලක්කම් සූජි. බිංදුවට කියන්නේ 0. බිංදුව 0. 1 1 1 1 2 2 2 2 3 3 3 3 4 4 よし4 よし5 5 5 5 6 6 6 6 7 7 7 7 7 7 8 8 8 8 9 9 9 9 9 10 10 10 10 දැන් ඔයාලා දන්නවා බිංදුවේ ඉඳලා 10ට යනකම් ගණන් කරන්න. අපි ආයෙ මුල ඉඳලා බිංදුවේ ඉඳලා 10ට යනකම් ගණන් කරමු. බිංදුව 0 1 1 2 2 3 3 4 4 よし5 5 6 6 7 7 7 8 8 9 9 9 10 10 හරි. අපි දැන් බලමු මේ ඉලක්කම් එහෙම නැත්නම් සූජි කොහොමද ලියන්නේ කියලා. අපි දැන් බලමු බිංදුවේ ඉඳලා 10ට යනකම් කොහොමද ජපන් වලින් ලියන්නේ කියලා. බිංදුව 0 1 1 2 2 3 3 අපි 4ට කියනවා යොන්. එහෙම නැත්නම් යෝ. එහෙම නැත්නම් ෂි. යොන් යෝ ෂි කියලා කියනවා. 5 ගෝ. 5ට කියනවා ගෝ කියලා. හයට කියනවා රකු. 6 රකු. 7 නන. එහෙම නැත්නම් ශිචි. 7ට නන. එහෙම නැත්නම් ශිචි. 8 හචි. 9 කියෝ. එහෙම නැත්නම් කෝ. 9 කියු කෝ. 10 ජු. 10 ජු. අපි තව එක සැරයක් කියමු. ඉලක්කම් වලට අපි ජපන් වලින් කියනවා සූජි. ඉලක්කම් සූජි. බිංදුව 0 1 1 2 2 3 3 4 4 යෝ ෂි 5 ගෝ 6 රකු 7 නන ශිචි 8 හචි 9 කියු. එහෙම නැත්නම් කෝ. 10 ජු.